ඇයි මම කැම්පස් එකේ දේශපාලනය නොකළේ? මෙලෙච්චත්වයට තියෙන බයට. මම මොකටද JVP කාරයන්ගෙන් ගුටි ගන්නේ? උන් ගහනවා නේවිලා බයිසිකල් වලින්. බයිසිකල් චේන් වලින් ගහනවා නේවිලා. පාර යන්න බෑනේ. මේ හංගනේව නෙමෙයි. ඒ ගහනවනේ. අපිට පුළුවන් ද එදා නාම යෝජනා පත්‍රයක් බාර දෙන්න ස්වාධීන ශිෂ්‍ය සංගමයක් විදියට. කොහේ බාර දෙන්නද? කොහොම බාර දෙන්නද? මගේ ඉස්සරහ ගැව්වනේ ස්වාධීන ශිෂ්‍ය සංගමයක් විතර බාර දුන්න මිනිස්සුන්ට. බයයිනේ. අපි තාසයිනේ ජීවිතේ ජීවත් වෙන්න. ඒ නිසා දේශපාලනය ඇතුලේ ශිෂ්‍ය දේශපාලනය නොකරන්න හේතුව ඒක. මේ වෙලාවේ මම විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍රයන්ට කියනවා මම පොදු දේශපාලනයට ගියෙත් නැහැ, ජවිපෙට ගියෙත් නැහැ. මම ඒගොල්ලන්ට විරුද්ධ දේශපාලන ව්‍යාපාරයට ගියෙත් නැහැ. මම මැදට වෙලා හිටියා කිසිම එකකට සම්බන්ධ වෙන්නේ නැතුව. ඇයි? මට රණ්ඩු වෙන්න බෑ. මට ජීවිතේ සීන තිබුණා ගොඩනගා ගන්න. ඒගොල්ලන්ට වෙනම නම් ටිකක් දාන ඔය කෑලි දෙකටම ආපු නැති අයට. අපි ඒ නමින් හඳුන්වලා දුන්න මිනිස්සු. හැබැයි අපේ මුළු බැජ් එකේම මම විතරයි පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වුණේ. මිනිස් මේ අපේ බැජ් එකේ හිටපු අය තමන්ගේ ජීවිත පරිත්‍යාග කරනවා වගේ නිකන් මැරෙන්න බෑස්ති වෙලා දේශපාලන ව්‍යාපාරය කළා. හැබැයි එයා එතනින් පස්සේ දේශපාලනයෙන් අයින් වෙනවා. අපි වගේ අර මැද හිටපු කට්ටිය දේශපාලනට ඇවිල්ලා තියෙන නිසා ඔබේ දේශපාලන මේක